හරි බලමු ලෙසන් එකේ ස්ක්වයර් රූට්. ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ පර්ෆෙක්ට් ස්ක්වයර්ස් කියන්නේ මොනවද කියලා. පර්ෆෙක්ට් ස්ක්වයර්ස් කියන්නේ හැම නම්බර් එකම ස්ක්වයර් එක. එකේ ස්ක්වයර් එක. ඒ කියන්නේ එක කරක එක. එක. දෙකේ ස්ක්වයර් 2 squares means 4. 3 squared 9. 4 squared 16. 5 squared 25. ඔය වගේ යනවා. ඊට පස්සේ අපිට ස්ක්වයර් රූට් හොයන්න grade 10 වල නැත්නම් ඔයාලට මෙතඩ් එකක් එනවා. පළවෙනි එක තමයි first approximation method. අනිත් එක divisional method එක. අපි බලමු පළවෙනි method එක. අපි example එක ගමු මෙන්න මෙහෙම. අපි ගමු 5 root එක. මේක හොයන්න තියෙන්නේ මෙන්න මෙච්චර වැඩි ලේසි. අපි බලනවා 5ට අඩු සහ වැඩි ළඟම ඉන්න perfect squares දෙක. මේ අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. මෙයා ඉන්නවා මේ 4 and 9 තමයි 5. ඒ කියන්නේ 5ට අඩු සහ 5ට වැඩි අපිට ඉන්න perfect squares දෙක. අපි ඒ දෙන ලියලා ඒ දෙන root එක දාගන්නවා. අපි මෙයාලගේ root එක දන්නවනේ. 4 root එක 2යි 9 root එක 3යි. එහෙනම් අපි idea එකක් ගන්නවා අනිවාර්යෙන් මට ඕන 5 root එක ඉන්නේ මෙන්න මේ 2යි 3යි මැද. 2යි 3යි මැද ඉන්න values මොනවද? 2.1 2.2 2.3 ඔහොම යනවා. අපි එක decimal point එක විතරයි ගන්නෙ මේ method එකේදී. හරි ඊට පස්සේ අපි බලමු දැන් කවුද හරිම එක්කෙනා කියලා. ඉස්සෙල්ලා අපි ගමු 2.1 අපි multiply කරමු 2.1 ගේ. කිසිම සල්කල් දාගත්තා. අපිට එනවා 4.41 කියලා. ඊට පස්සේ අපි ගමු 2.2 ගෙන් multiply කරලා බලමු. අපිට එනවා 4.48 කියලා. ඊට පස්සේ අපි තව පහට ළඟයිනේ. බලමු 2.3 ගෙන් multiply කරලා. අපිට එනවා ඔන්න 4.59 කියලා. sorry 5.29 කියලා එනවා. හරි දැන් අපි හරි එක්කෙනා තෝරගන්න ඕනේ. බලන්නකෝ. හරි එක්කෙනා තෝරගන්නේ අපි බලනවා දැන් අපේ ඉන්නේ 5 root එකනේ. අපි ඉන්නේ 5 නේ. 5ට ළඟම එක්කෙනා තෝරගන්නවා මෙන්න මේ 3 දෙනාගෙන්. බලන්න මේ 3 දෙනාගෙන් 5ට ළඟම එක්කෙනා තෝරගන්නේ මෙයාගේ difference එක බලලා. දැන් මෙයාගෙන් 5.29 ගෙන් 5.29 5 වෙන්න නම් තව කීයක් අඩු වෙන්න ඕනද මෙයාගෙන්? 0.29 අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක තමයි මෙයාගේ difference එක. ඊටසේ මෙයාගේ difference එකත් බලනවා. මෙයාගේ difference එක කීයද බලන්න. අපිට 4.84ට 5 වෙන්න නම් තව කීයක් ඇඩ් වෙන්න ඕනද? 16 නේද? අපිට 16 තව ඇඩ් වෙන්න ඕන. අපි ඩිෆරන්ස් එක විතරයි ගන්න. අපිට sin එක අදාළ නැහැ. sorry 0.16 0.16 කියන එක තව ඇඩ් වෙන්න ඕන අපිට. දැන් ඩිෆරන්ස් එක අඩුම මෙන්න මෙයාගේනේ. මෙයාගේ තමයි ඩිෆරන්ස් එක අඩුම. එහෙනම් ආන්සර් එක ඉදිරි ගන්න වෙන්නේ අපිට මොකද්ද? අපිට 5 root එක අපිට ලියන්න වෙන්නේ අපිට කෙලිම ගන්න වෙන්නේ 2.2 කියලා. එහෙනම් අපිට ගන්න වෙන්නේ. අපි බලමු මේක එනවද කියලා. හරිම වැලියු එක තමයි මේක. හරිම වැලියු එක අපිට දැන් ඇවිල්ලා අපි ඩෙසිමල් පොයින්ට් දෙකකට විතරනේ හෙව්වේ. ඒක හරියට ඇවිල්ලා. හරි නේද? ඕක තමයි අපේ පළවෙනි මෙතඩ් එක.